බුදුහාමුදුරන්ගේ දහමේ අපිට පුන පුනා දේශනා කරන්නේ ඇලෙන්න කියලාද ඇලෙන්න එපා කියලා. ඔක්කොගෙම අහන්නේ. ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලා. මුලා වෙන්න කියලාද මුලා වෙන්න එපා කියලා. සියලු දෙනාම හරි ඒක තමයි උත්තරේ ඔක්කොම හොඳයි ඈ. දැන් ඊළඟ ප්‍රශ්නේ බුදුහාමුදුරුව එපා කිව්වට අපි ඇලෙනවද නැද්ද? ඒකත් හයියෙන් කියන්නේ නේද? අපි ගැටෙනවද නැද්ද? අපි මුලා වෙලාද නැද්ද? අප්පද බොල බෞද්ධ නේද? දැන් අවුලක් පේන්නේ නැද යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ? බුදුහාමුදුරුව කියලා තියෙන්නේ මෙහෙට යන්න උන් යන්නේ මෙහෙ. එතකොට අපි මෙච්චර කල් ඉඳලා තියෙන්නේ බෞද්ධ කිව්වට බුදුන්ගේ මතයේද අපේ මතයේද? ඇහුන්නේ බුදුන්ගේ මතයේද උන්ගේ මතයේද? උන්ගේ මත උම්මත්තක. දැන් මෙන්න අහන ප්‍රශ්නේ බුදුහාමුදුරුව ඇලෙන්න එපා කිව්වට අපි ඇලෙනවා නම් බුදුහාමුදුරුව ගැටෙන්න එපා කිව්වට අපි ගැටෙනවා නම් බුදුහාමුදුරුව මුලා වෙන්න එපා කිව්වට අපි මුලා වෙනවා නම් මෙච්චර කල් කරලා තියෙන්නේ බුදුහාමුදුරුව කියපු දේද එපා කියපු දේද? ඇහුන්නේ එහෙනම් අපි මෙච්චර කල් එකතු වෙලා තියෙන බුදුහාමුදුරුව එපා කියපු. පිටුනේ එකතුවට කියනවා ඓක්‍ය කියලා. එකතුවට සමාන පදයක් තව කියනවා අය කියලා. එහෙනම් එකතු වෙන්නේ එපා කියපු පැත්තට නම් එපා අය අපාය. එහෙනම් පින්වතුනි මට කියන්න දැන් බේරෙන්නේ කොහොමද? දාන දීලත් බැරි නම් වැඳලත් බැරි නම් පන්සල් හදලත් බැරි නම් තිල් අරගෙනත් බැරි නම් මහාන වෙලත් බැරි නම් බේරෙන්නේ කොහොමද? එකම එක ක්‍රමයක් තියෙනවා. කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණක් අහන. ඒ බණ අහනකොට යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටුනොත් ඔබේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනකොට මොකක්ද තව දුරු වෙන්නේ? සෙල්ලුත පරාමාස විචිකිච්ඡා ඔන්න ඔයගෙන සංයෝජන තුන බිඳුනොත් බේරෙනවා. නැත්තම් මොනවා කළත් මහාන වෙලා හිටියත් චෝර කරන්න එපා. ඔච්චරයි කතාව. පින්වතුනි මේ ළමයාට පෙරේත උනත් ඇති මල පෙරේතයක්. මම ඕන්තරම් එහෙම දැකලා තියෙන ඉඳ කියන්නේ සමහර පින්කම් වලට ගිහලා පින් දෙනකොට අර නම කියන එක අයින්නේ ළමයාගේ ඇඟ ඇතුලේ. එක්ක මල පෙරේතෙක් එක්ක මල යකෙක්. ඇලිලා මැරිච්ච එක මල පෙරේතයා ගැටිලා මැරිච්ච එක මල යකා. ඒ හින්දා අන්තිමට පිළිරෝ මොනවා කිව්වත් මොකಾದ අපිට ඉන්නේ දැන් නෝනා ඉන්නවා මහත්තයා ඉන්නවා ළමයි ඉන්නවා වට කරන්. හැබැයි මලාට පස්සේ මොකಾದ? කුඩා හෝ විශාල නෑදෑ පිරිස නැති වෙනවා. කුඩා හෝ විශාල දේපල වස්තුව නැති වෙනවා. කරගත්ත පින් ටිකයි පව් ටිකයි විතරක් ඔබත් එක්ක එනවා. හොඳ නෝනා එනවද? හොඳ මහත්තයා එනවද? එකෙක්වත් වලෙන් එහාට එනවද? නිකන් ආදරේ නාමයෙන් වලට වෙනප එකෙක් දැකලා තියෙනවා. ඔක්කොම පත් ටික දාලා හිනාවේ බිස්කට් අල්ලන ඔබ දන්නේ නැහැනේ වැඩි. පින්වතුනි මේ ගමනේ යන්න තියෙන තනියම. මේක මේ සංසාරේ කී පාරක් කරපු ගොන් වැඩක්ද මේ? පළවෙනි පාර මිනිස්සෙක් වුණාත් නෙමෙයි අන්තිම පාරත් නෙමෙයි. සංසාර ගමනේ මනුස්ස වෙච්ච වාර ගාන පොළොවේ වැලිකට පරාදයි. සංසාරේ කසාද බැඳපුවා ගෑනු මිනිත්තු ඇතුළු කරපුවා පොළොවේ වැලිකට පරාදයි. සංසාරේ ළමයි හදපුවා පොළොවේ වැලිකට තරාදයි. එච්චරක් කළා තාමත් ඉවරයක් තියෙනවා. ඔය සංසාරේ ඔච්චර හිටපු එකෙක්වත් අපිට හිමි වුණාද අහිමි වුණාද? හිමි වුණාද අහිමි වුණාද? අපසතු වුණාද පරසතු වුණාද? අපේ වුණාද පර වුණාද? මේ පාරුන් ටික උඩ පැනලා මල් ගහලා වෙඩි ගහලා ගේන්නේ. අප්සෙට් ගියාම ඉතින් මලුත් එක පොරි තමයි ගහන්නේ. එහෙනම් අනන්ත සංසාරෙන් නැති වුණා මේ පාරක් නැති වෙනවා. ඉස්සරහේ උන්ටත් නැති වෙනවද නැද්ද? එහෙනම් මේ සංසාරෙම ගල්ලා තියෙන ඔන්න ඔය හොද හොද මඩේ දාන. ගෑනු වලලලා තියෙනවා පොළොවේ වැලිකට වලට වැඩි. බය වෙන්න එපා මේ පාරත් එච්චරයි. මිනිස්සු වල්ලලා තියෙනවා පොළොවේ වැලිකට වලට වැඩිය. ළමයිගේ මිනී දැකලා තියෙනවා පොළොවේ වැලිකට. දෙල්ලන්ද කියන්නේ බය හිතෙන්නේ නැද්ද? අර ලෝ වැඩ සංග්‍රහයේ කවියක් තියෙනවා ඒක කියනකොට ඇඟ හිරි වැටෙනවා. මං ඕන්නම් කියන්නම් ඇඟ හිරි වැටෙනවද කියලා බලන්න. එකම මවක් තම පුතුමල දුකට වෙනම හැඬු කඳුලේ බිඳු වලට මෙහෙම මුහුදු දිය මදිවන කලට තවම සසරාලේයි තොපට. කතාව තේරුන්නේ නැද්ද? මෙතන ඉන්න මේ හැම අම්මෙත් තාත්තෙක්ම සසර ගමනේදී තමන්ගේ පුතා මැරිලා දුව නෙමෙයි පුතා විතරයි. පුතාලා මැරිලා දැනට අඬලා තියෙන කඳුළු ටික එකතු කළා නම් මේ පෘථුවිය වටේ තියෙන සියලු මුහුදු වල වතුර වගේ 4 ගුණයක් සතර මහා සාගරයේ ජලය පරාද.
ඉන්දියන් සාගරේ අට්ලාන්ටික් පැසිෆික් ඔය විදිහට තියෙනනේ මුහුදු පහ හතරක් පහ. ඔන්න ඔය මුහුදු ටිකේ වතුර වගේ 4 ගුණයක් ඊට වැඩිය කඳුළු හල්ලා තියෙනවා ළම පුතාලගේ මිනිබදා. දුවලටත් ඒ වගේ. නෝනලට ඒ වගේ, මහත්තුරුන්ට ඒ වගේ, අම්මට තාත්තට අයියට අක්කට නංගිට මල්ලිට ඔය පවුලේ ළඟ වෙලා ඉන්න සියලු දෙනාටම ඔබ මීට කලින් 4 මහා සාගරයේ ජලයට වැඩිය කඳුළු හල්ලා තියෙනවා. මේ පාරත් වෙනවද නැද්ද? මේ පාරත් වෙනවද නැද්ද? මතක තියාගන්න එක්ක හදාගත්ත කෙනා ඉක්මන් වෙනවා නැත්නම් හදාගත්ත ටික ඉක්මන්. මේ ළඟදි මම ගියා වෙන්නප්පුව පැත්තේ. දැන් අවුරුදු කීපයක් වෙනවා. ගෙදර හිටපු 6න් 5ක් මැරිලා එකට. මටත් බාලයි නෝනා විතරයි ඉතුරු වෙන්නේ. පටාචාරා පාට් 2. පටාචාරලා ගෙදර 7න් 6යි. මේ ගෙදර 6න් 5යි. ඒ නෝනගේ ඇස් දෙක ඉතර අම්මයි තාත්තයි මහත්තයයි ළමයි දෙන්නයි 5 දෙනාම මැරෙනවා. සෙල්ලම්ද කියන්නේ. ඕක ඔබට උනත් පිස්සු හැදෙන්නේ නැද්ද? ඔබ විතරක් ඉතුරු වෙලා ගෙදර අනිත් ටික මලොත් පිස්සු හැදෙනවද නැද්ද? පිස්සු හැදෙනවද නැද්ද? එහෙනම් පිස්සු හැදෙන්න කලින් සෝවාන් වෙන්න. මොකද පිස්සු හැදුනොත් සෝවාන් වෙන්න බෑ. සෝවාන් වුණොත් පිස්සු හැදෙන්නේ නැහැ. එච්චරයි විකල්පය. බුදු වුණත් ගෙදර එවුන් මැරෙනවා. බුදුහාමුදුරන්ගේ එක රැයට අම්මගේ පැත්තයි තාත්තගේ පැත්තයි සමූල ඝාතනය. යුද්ධයක් යනවා. ශාක්‍ය කෝලිය යුද්ධය. කෝලිය ඇවිල්ලා ශාක්‍ය ටික මරලා පාටියක් දානවා ගංගානම් ගඟේ එවුරේ. එදා රෑ ඒ කට්ටියත් පිටාරයට අහුවෙලා මැරෙනවා. බඩේ ඉන්න ළමයාගේ ඉඳන් මැරෙනවා. මහාන වෙච්ච උත්තමයෝ ටික විතරක් ඉතුරු වෙනවා. එහෙනම් බුදුන්ගේ අම්මගේ පැත්තවත් බේර ගන්න බුදුහාමුදුරන්ට පුළුවන් වුණාද? බුදුන්ගේ තාත්තගේ පැත්තවත් බේර ගන්න පුළුවන් වුණාද? අපි බේරගනි. එහෙනම් මෙන්න මේ සංසාරේ ඒ වැඩේම කළා මේ පාරත් කළා ඔබ හිතන් ඉන්නෝ නම් ජයක් ගන්න. මේකෙන් ජයක් හම්බ වෙයි. යුද්ධං අත්ති ජයන් අත්ති. ලෝවේ පෙරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැහැ. එහෙනම් අනන්ත සංසාරේ පෙරදුනා මේ පාරත් පරදිනවා මතුත් පරදිනවා. පෙරදිලා වැරදිලා තට්ටදනියම සතර පායට ගියාට පස්සේ මොකද දෙන්නේ බේරන්න? නෝනයිද? මහත්තයයිද? ළමයයිද? වලෙන් එහාට එකෙක් එනවා. ආදරේ නාමයෙන් වලට පැනපු එකෙක් දැකලා තියෙනවද? නෝන මලා කියලා මහත්තයා පැනලා තියෙනවද? මහත්තයා මලා කියලා නෝන පැනලා තියෙනවද? අම්මා තාත්තා මලා කියලා ළමයා පයින්නවද? ළමයා මලා කිව්වොත් අම්මා තාත්තා පයින්නවද? සියලු කටයුතු මරණයෙන් ඉවරයි. මම එකම එක පාරක් දැකලා තියෙනවා ආදරේ වෙනුවෙන් වලට පැන. මං ගිහි කාලේ එතකොට මහාන වෙලා නැහැ. යාළුවෙක් නැති වුණා තරුණ කාලේ. බයික් එකක ඇප්පිලා මේ යාළුවා මැරුණා. එයාට ඒතර අවුරුදු 25යි. බැඳපු නෝනාට 23යි දරුවෙක් හිටියා අවුරුදු. මෙන්න මේ යාළුවගේ මිනිය වල්ලන දවසේ ඔන්න ඔය යාළුවගේ නෝනා නම් වලට පැන. දරා ගන්න බැහැ. අපි පස් දාලා දැන් මිනිහ අර ලණු වලින් බාලා පස් දාලා වහන්න යනකොට මේ කෙල්ලට දරා ගන්න බැරුව මාවත් දාලා වහන්න කියලා මේකේ පැන්න කියන්නේ. ඔච්චරයි මගේ ජීවිතේ මම දැකලා තියෙන්නේ. අපි මේ කෙල්ලව බොහොම මාරෙන් උඩට ගෙදර එක්කන් ගිහිල්ලා හිත හදලා 7 දවසේ දානේ දීලා 3 මාස දාන්න ලෑස්ති වෙනකොට යාළුවගේම යාළුවෙක් එක්ක මේකේ පැල්ලා ගිහිල්ලා. ඔන්න වැල්ට පැනපු එක 3 මාස දාන්නත් නැහැ. මට එදා හිතුණා පත් ටිකක් දැම්ම නයි කරේ කියලා. ඒ කියන්නේ වලේ පැන්නත් ඉවරද? වලේ පැන්නත් ඉස්සාද කරන්නේ. මේක මේ තනියෙන් යන ගමනක් පිඟුතුනි සංසාරේ එන කෝලමක් නටනට යනවා. මේ කෝලම නටන ගමන් තට්ට තනියම සතර අපාගත වුණොත් මොකද එන්නේ බේරන්නේ? ඉඳ ගෙදර වැඩ ටික කරන්න, ළමයිගේ වැඩ ටික කරන්න, නෝන මාත්‍යාගේ යුතුයකම් ටික කරන්න. හැබැයි Taman බේරෙන්න නැත්තම් මෙතන කවුරු හිටියත් මං කියන්නේ පව් කියලා. කාලා රසමුසු භෝජන කරපෙම්, ගාලා සුවඳැති සඳුනුත් මනරම්, ලාලා අබරණ රිසිලෙස සැරසුම්, පාලා ගිය වැනි බහුරූ කෝලම්. එන කෝලම් ටිකක් එන ගොම්පාට් ටිකක් දාලා හිස්සතින් මැරිලා තට්ටරණියම සතර පාට යන එක වැඩෙද්ද පිස්සෙද්ද? වැඩෙද්ද පිස්සෙද්ද? සබ්බේ පුතඥා වැඩෝ කියලා දහලා තියෙන්නේ පිස්සෝ කියලා. වැඩෝ නෑ මේකේ ඉන්නේ පිස්සු. අන්න මගපලක් ලබලා නම් අන්නේ උත්තරේ සදාට සතර පාය නිදාත් ඔච්චරයි බේරෙන්න තියෙන්නේ. නත්ති මේ තරණං අඤ්ඤං. ඩිග්‍රී ගැහුවට තරණ නෑ අසරණයි. ගහ ගන්න ජීවත් වෙන්න. කසාද බැන්දට සරණ නැහැ අසරණයි. බැංකු පොතේ බින්දු කීයක් තිබුණත් සරණ නැහැ අසරණයි. එහෙනම් හිඟා කාලාරි සෝතාපන්න මාර්ගයට හරි වැටුනොත් එයා බේරෙනවා. අනිත් ඒවා ඔක්කොම යනවා. එහෙනම් මෙන්න මේ කතන්දරේ දන්නේ නැතුව අපි ලෝකේ ආස්වාද හොයව තාම දුවන.
බේරෙන්න මගක් තියෙනවා නම් එකම මගයි කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණක් අහන්න. ඒ බණ හරියට ඇහුවොත් ඔබ වෙනස් වෙනවා.